ලන්දේස යුගයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් රබර් කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් ලෙස වර්ධනය වුණා. 1978 වසරේදී ලෝකයේ රබර් නිෂ්පාදකයින් අතර 4 වන ස්ථානයට අප රබර් කර්මාන්තය පත් වුණා. අනතුරු පහත වැටුණු මෙම කර්මාන්තය අද වන විටත් ශ්‍රී ලංකාවේ දියුණු කිරීමට යෝග්‍යතාව තිබෙන කර්මාන්තයක් බව පැහැදිලියි. වර්තමානයේ ලෝකයේ රබර් නිෂ්පාදනයෙන් 2% ප්‍රමාණයක් ස්වාභාවික රබර් අමුද්‍රව්‍ය ලෙස සපයන ශ්‍රී ලංකාව සෑම රබර් කිලෝග්‍රෑම් එකකටම වටිනාකම එකතු කළ රබර් භාණ්ඩ බවට පත් කිරීම මගින් ආදායමක් ලැබෙනවා මෙන්ම රැකියා නියුක්තිය ඉහළ දැමීමටද විශාල පිටිවහලක් සපයනවා. මේ වන විට ලංකාවේ රබර් කර්මාන්තය තුළ ඍජු හා අග්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි කර තිබෙනවා. රබර් සෙරප්පු, රබර් පාපිසි, වාහන අමතර කොටස්, රබර් බෝල, රබර් බැලුම් ආදිය රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ බහුලව දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි කර්මාන්ත ලාභදායී ලෙස පවත්වාගෙන යාමේ ප්‍රධානතම සාධකය වන්නේ ගුණාත්මක භාවය සහ පාරිභෝගිකයා මත ඇති කරන විශ්වාස භාවයයි.